2025 විභාගෙ ලියන අය වෙනුවෙන්ම අලුත් වැඩපිළිවෙලක් පටන් ගන්න කියලා හිතුවා. ඒ තමයි ඔයාලා වෙනුවෙන්ම 2011 අවුරුද්දේ ඉඳලා 2024 අවුරුද්ද දක්වා සියලුම පාස් පේපර්ස් වල රචනා ගණන් ටික ඕගොල්ලන්ට සම්පූර්ණයෙන් කියලා දෙන්නයි මේ හදන්නේ. අලුත් වැඩපිළිවෙලක්. මේක දිනපතා ඕගොල්ලන්ට වීඩියෝ එකක් දානවා. 2011 අවුරුද්දේ ඉඳලා 2024 අවුරුද්ද දක්වා තියෙන සියලුම පාස් පේපර්ස් රචනා ගණන් ටික ටාගට් කරගෙන, මොකද බහුතරයක් දෙනා මේ වෙනකොට MCQ එක ස්ට්‍රක්චර්ඩ් වලට ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. නමුත් රචනා පේපර් එක අමතක කරලා තියෙන්නේ. පුතේ අමතක කරන්න බෑ. මේක ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටසක් තමයි රචනා කොටස කියලා කියන්නේ. ඉතින් මම පුළුවන් තරම් try කරනවා ඒ රචනා ප්‍රශ්න පැහැදිලි කරන අතරතුරේදී ඒවට අවශ්‍ය කරන තියරි කොටස් සමගව ඔයාට අඩුපාඩුවකින් තොරව මේ වැඩේ කරගන්න සපෝට් එකක් දෙන්න තමයි අද ඉඳලා පටන් ගන්න වීඩියෝ සීරීස් එකේදී ඔයාට වැදගත් වෙන්නේ. ඒ නිසා දරුවෝ මේක අනිත් අයටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඕගොල්ලෝ channel එකත් එක්ක නිතර රැඳිලා ඉන්න. අනිවාර්යෙන් ඕගොල්ලන්ට හැමදාම වීඩියෝස් අප්ලෝඩ් කරනවා. සාමාන්‍යයෙන් මේ වීඩියෝ සීරීස් එක ඔයාගේ එක්සෑම් එක තියෙන දවස දක්වාම සම්පූර්ණයෙන් යනවා. අනිවාර්යෙන් මේ දේවල් හරියටම මම කියන විදිහටම ක්ලියර්ලි තේරුම් අරගෙන ඒවා බැලුවොත් ඔයාට රචනා පේපර් එක අමාරු වෙන එකක් නැහැ. දැන් බහුතරයක් දරුවන්ගේ ওই පේපර් මාකින් වලට ගියාම අපි දකින්න දෙයක් තමයි පේපර්ස් මාක් කරනකොට බහුතරයක් දරුවෝ මොකද කරන්නේ? එයාගේ පේපර් එක අතර ගත්තාම අපිට පේනවා ලියලා තියෙන ක්‍රමය මොකක්ද කියලා. කියන්නේ ජීවිතේ සමහර වෙලාවට පළවෙනි වතාවට තමයි එක්සෑම් එකේ තමයි ඒකල පුරුදු වෙලා තියෙන රචනා පේපර් එකක් ලියන. සමහර පේපර්ස් බැලුවම පේන දේවල්, තේරෙන දේවල්. ඒ නිසා දරුවෝ තේරුම් ගන්න මේක හරි ලස්සනට ෆිසික්ස් වලට A එකක් B එකක් ගන්න දරුවෙක්ට එයා කොහොමද මේක ලෑස්ති වෙන්න කියන එක දෙක ගැන පැහැදිලි අවබෝධයක් ඔයාලට මේ වීඩියෝ සීරීස් එකේදී හම්බෙයි. දැන් මම දැකලා තියෙන තව දෙයක් තමයි දැන් අපි දන්න සාමාන්‍ය අපේ ෆිසික්ස් පේපර් එකේ ගත්තොත් MCQ 38ට වඩා උඩින් තියනවා නම් ඒකට යන්න පුළුවන්. හරිද? MCQ 38ට වඩා උඩින් තියනවා නම් ඒකට යන්න පුළුවන්. නමුත් MCQ 40 42 තිබිලත් සමහර දරුවන්ට තියෙන C තියනා ඉන්නවා. විශ්වාස කරන්න හොඳේ. සමහර අය B MCQ 43ක් තියාගෙන B එකක් එනවා කියලා කියන්නේ කොතනද වැරද්ද? වැරද්ද තියෙන්නේ සෙකන්ඩ් පේපර් එකේ. ස්ට්‍රක්චර්ඩ් වල, essay වල. ඉතින් දරුවෝ මේකට ලෑස්ති වෙන්න බහුතරයක් දෙනා MCQ වලට ලෑස්ති වෙනවා. වැඩි chance එකක් ඒකට දෙනවා. හොඳයි ඒකට දෙන්න ඕනේ. නමුත් මතක තියාගන්න දරුවෝ ඔයාට හොඳ මෙරිට් එකක් එක්ක, හොඳ රෑන්ක් එකක් එක්ක ඔයාගේ කැම්පස් එකට යන්න අවශ්‍ය නම් ඔයාට මෙඩිසින් හරි ඉංජිනේරින් හරි යන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔයාට ස්ට්‍රක්චර්ඩ් එක අතහැරලා බෑ. එසේ එක අතහැරලා බෑ. සෙකන්ඩ් පේපර් එක සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. ඒ නිසා සෙකන්ඩ් පේපර් එකේ මම රචනා කොටස සම්පූර්ණයෙන් ඔයාට මේ තියරි පැහැදිලි කරන ගමන් කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ සීරීස් ඊළඟ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අනිවාර්යෙන් මේ කොටස් ටික සම්පූර්ණයෙන් ක්ලියර්ලි කතා කරනවා. ඒ නිසා අනිත් අයටත් දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න.